මම දැන් ඇනලයිස් එකක් ගේන්නම්. අපි දැන් අද ඩේට් යනවා. හරි. පොට්ටක්. අද ඇවිල්ලා පළවෙනි දවසේ ඒතර අපි මෙතන ඉඳන් තමයි ට්‍රේඩ් එක දාන්න පටන් අරගෙන තියෙන්නේ. අපි කැල්කියුලේටර් එක අරගෙන අපි බලමු. මොකද මුලින් අපි ප්‍රොෆිට් ටික බලාගෙන යමු. 0.0585ක් 0.195ක් මේක ප්‍රොෆිට් 10න් වැඩි කරමු. අපි විතර විනාඩිය අපිට යන්නේ නැත් 1 3 4 5 6 7 විනාඩි 9 අපිට ගිහින් තියෙන රුපියල් 78ක් අපි මේකෙන් earn කරගෙන දෙන ප්‍රොෆිට් විදිය. අපි බලමු මේකේ loss එක කීයද කියලා අපිට. Kawin kakak nih. Bindu ekai, bindu deka, bindu tunai, bindu hatara. Eකට bindu hatara close වෙලා තියෙනවා. අපි ඒකත් බලමු 310න් වැඩි කළා කීයක්ද කියලා. රුපියල් 12ක් අපි මේක ලොස් වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති අපි 78ක් පින් කරලා තිබ්බා. රුපියල් 12ක් ලොස් වෙලා තියෙනවා. අපේ එතනම සුද්ධ ලාභය රුපියල් 66ක් විනාඩි 9කට. ඔයාලා හිතන්න දවසකට මේක විනාඩි 10කට කියලා කියන්නකො. 10කට 70ක් කියලා කියන්නකො. මේක අපි නිකන් අපි සටහනක් හදා ගන්නවා. සාමාන්‍ය ඔයා හිතන්න ඔයා ඩොලර්ස් 10ක් තියාගෙන මේක මම දැන් ට්‍රේඩ් කරන්න පුරුදු කරන් ඩොලර්ස් 10ක් තියෙන කෙනාට ට්‍රේඩ් කරගන්න පුළුවන් විදිහටනේ. මොකද එයාට ගැලපෙන ටිකක් තමයි කොහොමද දැන් මේ වීඩියෝ එකේදී තායි. මොකද ෆේස් 4කට 5කට වගේ ගියේ නෑනේ එකක්වත්. එහෙම ගියොත් එයාට යන්න බෑ. කොහොමද එයා ෆේස් තුනෙන් නවත්තන්න ඕනේ. එහෙම වුණා නම් මෙයාගේ ලොස් එක ටිකක් අඩු වෙනවා. මොකද මේකේ මෙයා මෙතන ලොකු ඇකියුරසි එකක් ගත්තේ. එයාගේ අර ෆේස් වින් කරන එක ඇත්තටම 3කට අඩු 3ක් ආවෙත් නෑ. හැම එකෙම 1 2 නේ ආවේ ඉස්සරහට. ඒතර ඒකෙන් තමයි. හරි අපි බලමුකෝ එහෙම වුණත් මෙයා දවසකට සාමාන්‍යයෙන් විනාඩි 50ක් මේ විනාඩි 10කටනේ. එතකොට පැයකට නම් මේක වැඩි වෙන්න ඕනේ 6න්. එතකොට පැය 3ක් මෙයා දවසට ට්‍රේඩ් කරා කියන්නකො. එතකොට මෙයාට රුපියල් 1200ක් රුපියල් 1000ක් පැය 3කට අද කාලේ අපිට ජොබ් එකක් කළාත් මෙහෙම රුපියල් 1000ක් අද කාලේ පැය 3කට රුපියල් 1000ක් හොයන්න බෑනේ. අපි ජොබ් එකකට ගියත් අපේ ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඉන්න කට්ටියම දන්නවා සාමාන්‍ය උපරිම ගියත් රුපියල් 2000ක් වගේනේ. කුලී වැඩ කරන මිනිස්සුන්ටත් වඩා අඩු ගාණක් තමයි සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකේ ප්‍රයිවට් එකේ සමහර සෙක්ටර්ස් වල හම්බෙන්නේ. අර සාමාන්‍ය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකෙත් සමහර පිරිසකට ටිකක් ලොකු සැලරි එකක් තියෙනවා. සමහරකට ඒත් හම්බෙන්නේ නැහැ. මම දන්න විදිහට මම මේ ෆීල්ඩ් එකේ වැඩ කරන විදිහට මම කියන සාමාන්‍ය රුපියල් 3000කට අඩු සැලරි එකක් 3000 3500 අතර තමයි බහුතරයකට හම්බෙන්නේ. එතකොට සාමාන්‍ය පැය 3කට රුපියල් 1000ක් හොයනවා කියන්නේ මේ මිනිස්සු සාමාන්‍යයෙන් පැය 6ක් 7ක් මේක කරොත් සාමාන්‍යයට උදේ ටයිම් එකේ රෑ ටයිම් එකේ මේ වැඩේ සාමාන්‍ය පැය 7ක් වගේ කරොත්
ඔයා හිතන්න මේ 420 7න් වැඩි කළා රුපියල් 2500ක් ගේමක් නැතුවම හොයන්න පුළුවන් ඩොලර් 10ක් තියෙන මිනිස්සෙක්ට උනා. මම කියන්නේ දැන් මෙතන මේ ට්‍රෙන්ඩ් එක ආවේ ඇත්තටම ෆේසස් දෙකට වඩා යන්නේ මාවේ නෑනේ. මම ඔයාලට ඒක කිව්වා වීඩියෝ එකේදී මුල ඉඳලම මම ලයිව් ට්‍රේඩින් එකක් අද කරන්නේ. එතකොට මේකෙදි කලින් වෙන දේවල් මට කියන්න බෑනේ මැජික් කාරෙක් නෙවෙයි නිසාම. එතකොට කොහොම හරි මේ ආපු විදියට ඇනලයිස් එකක් කරොත් එයාට 2500ක් උපරිම ගුණොත් 2000ක් දවසකට හොයාගන්න පුළුවන්. සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට එයාගේ ෆ්‍රී ටයිම් එකේ පැය 4-5ක් වියදම් කරලා රුපියල් 1000ක් වගේ හොයාගන්න පුළුවන් නම් ඇත්තට මේක වටිනවනේ. දැන් අද වීඩියෝ එකේ ඔයාලට මූලිකව කියලා දෙන්න ඕනේ ඒක. මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි අර රිස්ක් එක ඇනලයිස් කරලා රිස්ක් මැනේජ්මන්ට්, මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකත් එක්ක රිස්ක් මැනේජ්මන්ට් එකත් කොහොමද අපි කරගෙන මේ කොයින් රයිස් එකෙන් අපි ගේමක් ගහන්න කියලා. ඇත්තටම ගේමක් ගහන්න පුළුවන් මේ සයිට් එකේ විත්ඩ්‍රෝවල් කිසිම ප්‍රශ්නයක් නැහැ. විත්ඩ්‍රෝවල් එක සාමාන්‍යයෙන් වැටෙනවා පැයක් යන්න කලින්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඇත්තටම ඩොලර්ස් දැන් 50ක් 100ක් වෙනකම් මම විත්ඩ්‍රෝවල් කරලා තියෙනවා. මගේ ටීම් එකේ ඉන්න කට්ටියත් මට වඩා මේ මම කියවනේ ඩොලර් 500ක් තියෙන කට්ටියක් ඉන්නවා කියලා. එතකොට මට වඩා විත්ඩ්‍රෝවල් කරන කට්ටිය අපේ ටීම් එකේ ඉන්නවා. එතකොට එයාලටත් කියන්නේ එයාලා කොහොමද මේ වැඩේ කරගෙන යනවා. දැන් අලුතෙන් පටන් ගන්න ඉන්න කට්ටිය මේක කම්මැලි නැතුව කරන්න මේක. පොඩි කාලයක් විඩංගු කරාට කමක් නැහැ. Tamanට ලොකු earning එකක් එනවා මේකෙන්. ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ගැන. ලයික් කරන්න තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙනම් අදට බොහොම ස්තුතියි.